ලාංකික සංගීත කලාව තුළ සුවිශේෂී සලකුණක් වන පේශල මනෝජට 4 වෙනිදා සිය සංගීත ගමනෙහි විශිෂ්ට අවස්ථාවක් උදා වෙලා තිබුණා. ඒ ඔහුගේ නවතම නිර්මාණය වන තායිලන්ත ශ්‍රී ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදී වෙත පිළිගැන්වීමට අවස්ථාවක් සැලසීමයි. පේශල මනෝජ් මෙම නිර්මාණය සිදු කර තිබුණේ දිවංගත ගුරු සංගීත නිපුන් පී.වී. නන්දසිරි මහතාට උපහාරයක් ලෙස දීම විශේෂයි. මෙම වටිනා කාර්ය ගැන පේශල සමාජ මාධ්‍ය වෙත එක් කර තිබුණේ මෙවන් සටහනක්. තාලනන්ද ශ්‍රී සහ සංගීත ගමනේ විශිෂ්ට අවස්ථාවක්. මාගේ රිද්මයානුකූල ගමනේදී මට විවිධ විශිෂ්ට අවස්ථා ලැබිණි. එහෙත් අද දිනය ඉතාමත් අර්ථපූර්ණ පූජනීය සහ අභිමානවත් අවස්ථාවක් බවට පත්විය. ඒ සඳහා හේතුව වන්නේ මෙදින මගේ නවතම නිර්මාණය වන තාලනන්ද ශ්‍රී ජනතාවට හඳුන්වා දීමයි. මෙය මාගේ දිවංගත ගුරු සංගීත නිපුන් පී.වී. නන්දසිරි මහතාට උපහාරයක් ලෙස කරන නිර්මාණයකි. මගේ නිර්මාණයට අගයක් එක් කරමින් ඒ සංගීත කලා ක්ෂේත්‍රයට හඳුන්වා දීමටත් පටිගත කිරීමටත් බෙදා හැරීමට සහාය වූ ඉන්දියානු මහ කොමසාරිස්තුමාටත් ඔහුගේ කාර්ය මණ්ඩලයට එමෙන්ම ස්වාමී විවේකානන්ද සංස්කෘතික මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂතුමන්ට සහ කාර්ය මණ්ඩලයටත් මාගේ හදපිරි ස්තුතිය පළ කරමි. මගේ නිර්මාණය නරේන්ද්‍ර මෝදී මැතිතුමාට ඉදිරිපත් කරන විට ඔහු ඒ සම්බන්ධයෙන් සත්‍යෙන්ම සාවධානීව හිඳීම පුදුම සහගතයි. ජීවිතය පිළිබඳ මට උතුම් උපදෙස් ලබා දෙමින් මට ආශිර්වාද කිරීමටද එතුමා නොපැකිලි විය. මට අධ්‍යාපනය ලබා දුන් මට නව පරිණාමයට ලක්වීමට හේතු වූ ලබ්නව් ගරනාවේ බලිෆා උස්තාද් ඉල්මාද් හුසේන් ખાන් මගේ ගුරුතුමාට ගෞරවය සහ ස්තුතිය ප්‍රකාශ කිරීමට කැමැත්තෙමි. අවසන් වශයෙන් මෙම සියලු ක්‍රියාවලියේදී මා සමග දිවා රාත්‍රී මහන්සි වී පුණුවීම් සහ පටිගත කිරීම් සිදු කළ මාගේ ශිෂ්‍යයන්ටද මාගේ ආදරය පළ කරමි. සංගීත ක්ෂේත්‍රය තුළ නව ආයාමයක් නිර්මාණය කිරීම සඳහා අනාගතයේ වැඩි වශයෙන් දායක විය හැකි යැයි බලාපොරොත්තු වෙමි. ස්තුතියි. පේශල මනෝජ්. පේශල දිගින් දිගටම පවතින ආණ්ඩුව විවේචනය කරපු පුද්ගලයෙක් වුණත් රජය විසින් මේ අවස්ථාව ඔහු වෙත ලබා දුන්නේ පක්ෂපාත නොබලා යැයි බොහෝ දෙනෙක් සඳහන් කළා. කෙසේ වෙතත් ඒ සඳහා පේශල සිය මුහුණ පොතේ වීඩියෝවක් එක් කරමින් සඳහන් කළේ ඉන්දියාවේ රජයින් මිසක් ලංකාවේ රජයින් නොවන බවයි.